දෝනි නැගිටින බලන වෙලාව කීයද කියලා දැන් 8ක් පහ වෙලා. ඈ තමුසෙට සැප වැඩි. ඒකයි ඔය. නැගිටිනවා. අම්මා විනාඩි 5කින් එන්න අම්මා. අම්මා අද දවස කවද්ද? අද බදාදා. ඒ දවසවත් මතක නැද්ද? උඹලාට ඉතින් නිවාඩු දුන්නම දවසත් අමතක වෙනවනේ. එහෙනම් නියමයි. අද පන්ති නෑනේ. මට අමතකුණානේ දෝනි අද IT පන්ති තියෙනවා කිව්වනේ 10ට. අද අමතර පන්තියක් දාලානේ. අයියෝ මලවදේ. මට නම් එපා වෙලා තියෙන්නේ. කමන්නේ එහෙනම් අදට යන්කෝ. දැන් ඉතින් ගිහින් ඉක්මනට ලෑස්ති වෙන්න පරක්කු වෙනවනේ ඉතින් දැන් ඔහොම හිටියොත් එහෙම. අම්මා මං ආවා. ඔය ආවද? ගිහිල්ලා රෙදි ටික සෝද ගන්නකො වැස්සක් එන්න යන්නේ දැන්. අම්මා රෙදි ටික හොදලා ඉවරයි. අනේ නං දෝනි ගිහිල්ලා අයියට තේ එකක් හදලා දෙන්නකෝ. අයියා පාඩම් කරනවානේ. හරි පොඩ්ඩක් ඉන්න මං දැන් මේ රෙදි ටික හොදලා විතරයිනේ. නංගිනේ කොම්පේ හොදානවා. දෝනි වගේ කෝප්පේ හොදන්න අයියා වැඩක් නේ බලන්න පාඩම් කරනවානේ. අයියෝ මන්ද මේ ඉඳලා වැඩකාරයා. ඔක්කොම ඇට්ටිය මටමයි දෙන්නේ. දෝනි කොයා? මම මෙහෙ මොනවද දෝනි කරන්නේ? හැම විතරම ෆෝන් එක බල බල ඉන්න එකමයි වැඩේ. ඉතින් ගෙදර වැඩක් කරගන්නකෝ. මොකක් පිස්සුදහට? මං දැන් මේක දැන් තාපු වෙන ඉඳලා වැඩ කරනවා. ඔයාලට ඒක පේන්නේ නැද්ද? අන්දේ දාලා. මයදු ඔය ආවද මය අම්මා? ඇයි මෙච්චර පරක්කුනේ? යම්මා බත් ටිකක් කන්න. මොකක්ද අම්මා මේ තනියම කියවන එකේ තේරුම? දැන් කොච්චර කාල වෙනවද නංගිනේ කියලා?